අපේ තාත්තට තමයි ගොඩක්ම බලපෑම් ආවේ. මෙයාව ස්පෝර්ට්ස් වලට දාන්න එපා. ගෙදර වැඩ ටිකක් පුරුදු කරලා ගෙදරම තියාගන්න බල. ගෙදරටම ඇවිල්ලා කියනවා මේ කොටට ඇඳලා දුවනවා මෙයා. මේ ටීවී වලින් පෙන්නනවා. එතකොට අපේ සංස්කෘතියට බාධාවක් ඒක. ඊපස්සේ තාත්ති අම්මේ කියන නෑ එයාගේ ඩ්‍රීම් එක ඒකනේ. අපි යන්න දෙනවා ඒකට. මේ දරුවගේ අම්මටයි තාත්තටයි බලපෑම් කරපු පිරිසට මම කියන්න කැමතියි. මේ ජාතික සම්පත් ගෙදර දොරේ වැඩක් කරගෙන ඉන්ඩ හැරියනං මේ ජයග්‍රහණය මේ ශ්‍රී ලංකා මාතාවට හිමිද? භූතානය, පාකිස්තානය, නේපාලය, ඉන්දියාව ඒ අතුරින් තෝරාගත්තු සුපිරිම තරඟකාරයොත් එක්ක කොහොමද දෙන රන් එක දුවන්නේ මේ රටේ අනාගතය? මේ රටේ අනාගතය මෙච්චර ඉක්මනට දුවනවා කියලා මේ ලෝකේ දැනගන්න එක අවස්ථාවක් මේක. ජයග්‍රහණ අහිමි වෙලා තිබ්බ රාජ්‍යයකට දැන් පෙරමග සලකුණු පේනවා. අපේ දරුවෝ ඒ ජවය ඒ ගැම්ම ඇඟ කිලිපොලා යනවා. මේ දක්ෂ දරුවෝ ඉස්සරහට එන්න ඕනි. ලෝකෙ දිනන්න ඕනි. එතකොට තමයි ශ්‍රී ලංකාව කියන නාමය රන් අකුරෙන් මේ ලෝකේ බැබලෙන්නේ. ඒ ආදරණීය දෙමව්පියෝ ඒ අවස්ථාවේ දරුවට දීලා තියෙනවා. මුළු රටේම මුළු ජාතියම ගෞරවය හිමි විය යුතුමයි. ජය වේවා.